අද වීඩියෝ ගන්නේ මම ආසම වීඩියෝ එකක් අපේ ගාවේ තියෙන ලස්සනම ක්‍රිස්මස් මාකට් එක යූල් ෆෙස්ට් ක්‍රිස්මස් මාකට් මගේ තව යාළුවෙක් අද වීඩියෝ එකට තුල ගන්නවා ඕක නිකන් අපේ කලවරලියෙන් වගේ හදලා දෙන්නේ පොඩි හෑන්ඩ් ක්‍රාෆ්ට් ඉතින් මාල් ගත්ත පොඩි gift වගේ ක්‍රිස්මස් වයිබ් එකට ආස නම් අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලන් හැමෝම අදත් මගේ වීඩියෝ එකට ඉතින් ආදරෙන් පිළිගන්නවා ඉතින් අද වීඩියෝ ගන්නේ මම ආසම වීඩියෝ එකක් ගොඩක් කලින් කරන්න හිටපු වීඩියෝ එකක් ඉතින් මම හිතනවා ඔයගොල්ලන් හැමෝම මේක බලයි කියලා අපේ ගාවේ තියෙන ලස්සනම ක්‍රිස්මස් මාකට් එක යූල් ෆෙස්ට් ක්‍රිස්මස් මාකට් ඉතින් ක්‍රිස්මස් වයිබ් එකට ආස නම් අනිවාර්යෙන් බලන්න දිගට මාත් එක්ක තුලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා live singing එකක් කරනවා full side and full wide මේ ක්‍රිස්මස් මාකට් එකේ තියෙන හැමදාම handmade ඉතින් මෙතන තියෙනවා ලී වලින් හදපු ලස්සන හැඳි අරම වගේ African spices infuse කරලා tomato sauce එකකුයි spicy mild spicy ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒක මම ගත්තා Thank you so much. Thank you very much. Thank you so much. මෙතන දිනා ලස්සන තව handmade කරපු තව කඩයක්. මෙතන දින ඔක්කොම sweets. මේ තවත් wood වලින් කරපු handmade ස්ටෝල්ස් ඊට පස්සේ යහපතට ගියාම තියෙන ඔක්කොම කෑම කඩවල් එතන ගොඩක් කෑම මෙතනම කුක් කරනවා සෝනෙද්දිම ගන්න ඉතින් අපි ගිහින් බලමු handmade candles මෙතන තියෙන තව වේලිච්ච dry fresh flowers dry කරලා හදපු තවත් ලස්සන දලා ඉතින් මේ මාකට් එක හරියටම ෆේමස් කිල්කිනි කාසල් එක ගාව තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන කිල්කිනි කාසල් එක ඉතින් මෙතනත් මාර ෆේමස් තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් අනිවාර්යයෙන්ම අයිලන්ඩ් වලට આવොත් හැම කෙනෙක්ම යන තැනක්. ඉතින් මෙතන තියෙනවා පොඩි ලයිට් ෆෙස්ටිවල් එකක්. ඉතින් ඒක රාඩ් තියෙන්නේ. ඒකට තමයි බලන්න ගන්න. මේ තියෙන්නේ කිල්කිනි කාසල් එක. ඉතින් එතන පොඩි ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. ඒකත් එක්කම අපි ගිහින් බලමු මේ කෑම කඩවල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතනින් ගොඩක්ම ෆේමස් හොට් ඩොග්
German sausage දාලා හදපු hot dogs. මෙතන crepes ඉනවා. මෙතන තියෙනවා Indian style කෑම වගේක්. Asian noodles. Hot roast. මෙතන අද තමයි ඉතින් සිං කරන ඔක්කොම ලයිව් ඒවට කියන්නේ. මෙතන දිනවා ගොඩක්ම ෆේමස් තැන German hot dogs. මාර වයිබ් එකක් තියෙන ඉතින් ක්‍රිස්මස් කාලේ ක්‍රිස්මස් මාකට් එක මේක මගේ ෆස්ට් ටයිම් ක්‍රිස්මස් මාකට් එක මගේ ගමේ. ඉතින් පට්ට ලස්සනයි මාර වයිබ් එකක් තියෙන්නේ. ඉගෙන පැත්තේ આવොත් අයන් වලින් කට්ටිය ඉගෙන පැත්තේ આવොත් අනිවාර්යයෙන්ම යන්න. තවත් ලස්සන දෙයක් තමයි මේ බර්ඩ්ස් කුරුල්ලන් හදලා තියෙන පොඩි තියෙන ගොඩක්ම ඒගොල්ලන් හෑන්ඩ් ක්‍රාෆ්ට් කරපුවා මාර ලස්සනයි. දැන් අරගෙන යන්නේ මෙතන තියෙන වටිනාම ස්ටෝල් එකට. ඉතින් මේක ඕක් අයිරිෂ් ඕක් වලින් හදලා තියෙන්නේ ඔක්කොම handmade 8000 years old. මාර වැලියු එකක්. ඕක් නිකන් අපේ කලවල ලියෙන් වගේ හදලා තින්නේ පොඩි පොඩි හෑන්ඩ් ක්‍රාෆ්ට් ඔක්කොම handmade. මෙහි තවත් ෆේමස් කෑමක් තමයි chocolate churros. ඉතින් අපි එකින් එක ගත්තා. කාලා බලමු මේක කොහොමද කියලා. ඊට පස්සේ ගන්න යන්නේ chocolate mocha. මගේ තව යාළුවෙක් අද වීඩියෝ එකකට තුල කරනවා. හැංගෙන්න බෑ. Thank you. හැංගෙන්න දුවල දැන් බෝලම නම කියලා ස්ටේජ් එකට ළඟ ඉවරයි. අර වෙලට යන්නේ එකක් දෙකක් දාන්න අපේ අපිනේ. ඊට පස්සේ කිල්කිනි කාසල් එකේ තියෙනවා පොඩි ලයිට් වගේක් දාලා ලයිට් ෆෙස්ටිවල් එක. ඒක බලන්න යන්න. මේකත් ක්‍රිස්මස් මාකට් එකේ මම ආසම ගත්ත එකක්. මොකද මේක ඇෆ්‍රිකන් ස්පයිසස් ඉන්ෆියුස් කරලා ඉතින් ස්පයිසි මයිල්ඩ් ස්පයිසි ටේස්ට් එකට හදලා තියෙන ටොමැටෝ සෝස් එකක්. ඊට පස්සේ ඇෆ්‍රිකන් ස්පයිසස් වලින් රබ් එකක් තියෙනවා මික්ස් ස්පයිසස් එකක්. ඉතින් මේක ස්ටේක් එකේ කුක් කරද්දී සීසනින් එකට ගොඩක් හොඳයි. ඉතින් මේ මම තාම try කරේ නැහැ. ඉතින් ක්‍රිස්මස් දා ඉඳන් ඉතින් අද වෙනකන් තාමත් වැඩ. ඉතින් වීඩියෝ පොඩ දාන්න පරක් වුණා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා. ඉතින් කොහොම හරි ක්‍රිස්මස් වල හදපු වීඩියෝ ටික අනිවාර්යෙන්ම දානවා. පුළුවන් තරම් ඉක්මනට දානවා. ඉතින් මේවා තමයි ඉතින් මම ගත්තේ. තව මම ගත්තා පොඩි කීටක් එකකුයි පොඩි ෆොටෝ එකකුයි. ඉතින් ඒක තමයි මම ක්‍රිස්මස් මාකට් එකෙන් ගත්තේ. පොඩ්ඩේ ක්‍රිස්මස් වලට ගිනස් ඉතින් මේ අයිරිෂ් ෆේමස් බියර් එකෙන් ගත්ත ක්‍රිස්මස් ජම්ප් එක. ඉතින් ක්‍රිස්මස් එකට ඔයාලා හැමෝටම විශ් කරන්න ගොඩක් පරක් වුණාට ඉතින් සමාව වෙන්න. Merry Christmas and මං හිතනවා ඔයාලා හැමෝම ක්‍රිස්මස් දවස සතුටින් සාමයෙන් ඔයගලන් ආදරය කරන හැමෝත් එක්කම ගත කරා කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් ගන්න ඔයාලා හැමෝම මේ පරිස්සමෙන් ඉන්න. ඉතින් මාව බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මාත් එක්ක දිගටම නැන්දලා ඉන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා.